बालिका विद्यालयीय वार्षिक सारार्थ सिंहल साहित्य संग्रह वार्षिक सारार्थ සිංහල සාහිත්‍ය සංග්‍රහව එළිදැක්වීමේ උත්සවය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි මාස 23 වන දින පෙරවරු 10:30ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වී සඳහා ඔබතුමාට ඔබ පිළි කෙරෙන සුහද ඇරයුමයි. හරි. සිංහල සාහිත්‍ය සංගමයේ දෙවි බාලිකා විද්‍යාලය. හරි. හොඳයි පුතේ. මම ඒකට ලකුණු එවන්නම්. 10න් දෙනවා කීයද කියලා. විදුනිට එව්ව ලකුණු. විදුනි ඊළඟට ඔයා මේ දෙන්න කර ෂෙනිදි ඉවරද? නෑ ටීචර් පොඩ්ඩක් තියෙනවා. හා හා. අපි හොඳ ළමයා නුවණිනී වෙනකන් ඉවර කරන්න ඕන නේද? මේ වාරෙට. නවම්ම එහෙනම් වලල්ල උගන්නේ සියබස් ටීචර් මමත් එළුවා. මොකද්ද? මමත් ටීචර් ආරාධනා පත්‍රය එළුවා. එව්වද හා. සමීෂට එවන්න බෑ කිව්වනේ ධම්මාවහම එවන්න. ෂෙනුදි පේනවද? ෂෙනුදිගේ මේක වාර්තාවක් වගේ ලොකුයිනේ. මෙච්චර ආරාධනා පත්‍රේ ලොකු වෙන්නේ නෑ පුතේ. සංක්ෂිප්ත වෙන්න ඕන. හරිද? හරි. හරිද පුතේ? මේක අපි ආපහු හදමු. මම පෙන්නන්නම් විදුනි හදපු ආරාධනාව පත්‍රය. මේ විදුනිය හදපු එකේ ඒක කෙටි තියෙන එක. මේ කරුණු ටික හොඳයි. හරිද? මෙච්චර ගොඩක් අවශ්‍ය නැහැ මේ බලන්න. ඔයාලට පේනවද? ඔව් ටීචර්. උත්සවය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි මාස 23 පෙරවරු 10:30ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විය ඔච්චරයි. සුහද ඔබතුමාට ඔබතුමියට කරන සුහදාරයුමයි නැත්නම් ගෞරවනීය ආරාධනයයි. නැත්නම් ඔබතුමාට ඔබතුමියට කෙරෙන ආරාධනයයි. 2026 6:20 සිංහල සාහිත්‍ය සංගමයේ දෙවි බාලිකා විද්‍යාලය ඔච්චරයි. හරිද? දැන් ඔයාලගේ පාසලේ නම දාලා ඕක හදන්න ඕන. විදුනි වාගේ මේ ඔය ආරාධනා පත පුතේ ගෲප් එකට දාන්න. ගෲප් එකේනේ මේ නේ තිබ්බේ. ගෲප් එකට දාන්න. එතකොට ඒක ඔයා හොඳයි ලියලා තියෙනවා. ගෙදරදී හදන්න. හරිද ෂණදී මට හදලා එවන්න. එතකොට චමීෂාගේ ආරාධනා හරි. පත්‍රයත් මට බලන්න එවන්න ඕනේ ගෙදරදී. දැන් අපි යන් ආකෘති පත්‍රවලට. මේ ලියන්න පුතේ ඊළඟ මාතෘකාව ආකෘති පත්‍ර කියලා. පේනවද ටීචර්ගේ ස්ක්‍රීන් එක? පේනවා මිස්. ආකෘති පත්‍ර. පුතේ ප්‍රායෝගික ලිපි ලේඛන අතර තවත් වැදගත් කොටසක් විදිහට අපිට ආකෘති පත්‍ර හඳුන්වන්න පුළුවන්. ප්‍රායෝගික ලේඛන අතර තවත් වැදගත් එක් අංගයක් විදිහට
ආකෘති පත්‍ර හඳුන්වන්න පුළුවන්. එතකොට ප්‍රායෝගික ලිපි ලේඛන අතර මේ තොරතුරු හෝමාරු කරගන්න, තොරතුරු ලබා ගන්නා, තොරතුරු ලබා දෙන ලිඛිත ක්‍රමවේදයක්. දැන් මේ ලිඛිත ක්‍රමවේදයක් තමයි ආකෘති පත්‍ර කියන්නේ. තව කෙනෙක්ගේ තොරතුරු ලබා ගැනීමට සුදුසු ලිඛිත ක්‍රමවේදයක්. එතකොට පාසල් අවදියේ ඉඳලම අපි දැනගන්න ඕනේ නිවැරදිව කොහොමද අපි මේ ආකෘති පත්‍රයක් පුරවන්නේ කියන එක. ඉතින් ඒක අපිට අනාගතයේදී අපි සමාජ ජීවිතයේදීත් අපිට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ආකෘති පත්‍රයක් නිවැරදි පුරවන විදිහ අපි දැනගෙන හිටියොත්. මම නිකන් ඔයගලන්ට ආකෘති පත්‍ර කීපයක් පෙන්නන්නම් පුතේ. මේ බලන්න පේනවද කියලා. මේ අන්තර්ජාලයේ තිබිලා ටීචර් ඩවුන්ලෝඩ් කරගත්තේ. මේ ආකෘති පත්‍රය වයඹ පළාතේ ඉඩම් කට්ටිකර විකිණීම සඳහා ලියාපදිංචි අලුත් කිරීමේ අලුතින් ලියාපදිංචි වීම සඳහා වන අයදුම් පත්‍රය කියලා තමයි මට හම්බුනේ. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අයදුම් පත්‍රයක්. මේ බලන්න අයදුම්කරුගේ නම, අයදුම්කරුගේ ලිපිනය, හැඳුනුම්පත් අංකය ওই විදිහට අයදුම් පත්‍රය ගොඩනැගිලා තියෙනවා. මේ තවත් ඒ වගේ අයදුම් පත්‍ර කීපයක් තමයි මේ තියෙන්නේ. මේ ඉන්ඩස්ට්‍රියල් ඩිවෙලොප්මන්ට් බෝඩ් එකේ ඒ කියන්නේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ආයුධම් පත්‍ර ටිකක් තමයි ටීචර්ට හම්බුනේ අන්තර්ජාලයේ තිබිලා. මේ රැකියා ආයුධම් පත්‍ර වගේක් මේ තියෙන්නේ. ඔය රැකියා විරහිත උපාධිධාරීන් ලියාපදිංචි කිරීමේ ආයුධම් පත්‍රයක් පේනවද? සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ස්ත්‍රී පුරුෂ භාවය ඔය විදිහට දාලා තියෙනවා. පේනවද? ඔයගලන්ට පේනවනේ පැහැදිලිව. අපි ලියමු මෙන්න මෙහෙම ආයුධම් පත්‍රයක් ආකෘති පත්‍රයක් ලියා ගන්න මෙන්න මේ විදිහට. පාසල් පුස්තකාලයට ඇතුළත් වීම සඳහා පහත ආකෘති පත්‍රය සම්පූර්ණ කරන්න. ඔන්න ඕගලන්ට ඔය වගේ දේවල් එනවා සම්පූර්ණ කරන්න.
මේ අර ඔකනේ. 33 34 මාස්ටර් ගයිඩ් එකේ පොතේ නේද මේ? ඔව් 33 34 පිටු ටික සම්පූර්ණ කරන්න. අච්චුපොතේ මේ අච්චුපොතත් කියවලා ඒකේ අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න. ඒකේ තෑගි බෙදා දීමේ උත්සවයක් සඳහා ආරාධනා පත්‍රයක් සකස් කරන්න තියෙනවා. ඒක එතන හදන්න ඕනේ. එතකොට මට ක්ලාස් එකට ඉස්සෙල්ලා ඒ ටික එවන්න ඕන. හරිද? 33 34 පිටු ඒ සෙනසුරාදා උදේ මෙව්වට කමක් නැහැ. සෙනසුරාදා උදේ වෙනකොට එවන්න ඕන. හරිද? එතකොට ඊට අමතරව තමයි බැංකුවකින් අර පේ ස්ලිප් එකක් මේ අම්මට හරි තාත්තට කියලා හරි කියලා ගෙන්නගෙන ඒක පේ ස්ලිප් එක ෆිල් කරලා ඒක පොතේ අලවන්න ඕන. ඔයගොල්ලෝ නම දාලා ෆිල් කරන්න. හරිද? ඒක පොතේ අලවන්න ඕන. මේ ටික මේක ඉවරද? ඉවර නම් කියන්න හරි කියලා. මිස් මේ අච්චු පොතේ ප්‍රායෝගික අභ්‍යාසයක නේද කරන්න ඕනේ? අච්චුපොතේ නෙමෙයි මාස්ටර් ගයිඩ් එකේ කිව්වේ. හරිද? අච්චුපොතේ තියෙනවා ප්‍රායෝගික අභ්‍යාස ටිකක්. මාස්ටර් ගයිඩ් එකේ එක ටික ඉස්සෙල්ලා කරමු පුතේ. හරිද? මාස්ටර් ගයිඩ් එකේ ටික ඉවර කරලා ඉන්න. අච්චුපොතේ අච්චුපොතේ මේ මෙන්න මේ ටිකක් තියෙනවා නේද අපිට අච්චුපොතේ. මේ ආකෘති පත්‍ර වල තොරතුරු ටිකක් සම්පූර්ණ කරන්න දීලා තියෙනවා. මේ තියෙන බැංකු පේ ස්ලිප් එකක්. ඒක ඕගොල්ලත් ගෙදරදී අම්මා මේ ගෙන්නගෙන කරන්න ඕන පුරවන්න ඕන. ඔව් මේක මෙන්න මේ තැපැල් හැඳින්වීමේ පත්‍රය මේකත් අරගෙන ඒක ෆොටෝකොපි එකක් අරගෙන හරි පුතේ ඒක ඔයගොල්ලෝ පුරවන්න ඕන. හරිද? එතකොට ව්‍යාපාරික අවශ්‍යතාවයක් මත ලිපියක් ලියන්න කියලා තියෙනවා. ඒක අවශ්‍ය නැහැ. අපි ලිව්වනේ දැන්. හරිද? අද ලිව්වනේ. එදිනෙදා ජීවිතේ භාවිතා කරන ප්‍රායෝගික ලේඛන 10ක් අපි ඒව කතා කළා. මාස්ටර් ගයිඩ් එකේ. පාසලේ තෑගි බෙදා දීමේ උත්සවය සඳහා ආරාධනා පත්‍රයක්. ඒක හදන්න තියෙනවා මාස්ටර් ගයිඩ් එකේ. හරිද පිදුනි? ආකෘතිපද සම්පූර්ණ කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු පහක් ඒව අපිට ලියන්න තියෙනවා. ඒක මාස්ටර් ගයිඩ් එකේ ඒ අභ්‍යාසය ඇතුළත ඒ ඔක්කොම තියෙනවා. හරිද පිදුනි? හරි මිස්. ඒ ටික අභ්‍යාස ටික ඉවර කරාම මේකට අදාළ ටික තමයි මාස්ටර් ගයිඩ් එකේ දීලා තියෙන්නේ. එතකොට මේ ටික සම්පූර්ණ වෙනවා. මෙන්න මේක වෙනමම print out එකක් අරගත්තට කමක් නැහැ. මෙන්න මෙහෙම අච්චුපතේ මේක නැතුව පුතේ මෙන්න මෙහෙම මේ ඉන්ටර්නෙට් එකෙන් අරගෙන මේ අච්චුපතේ පෙළ පොතේ මේ කොටස අරගෙන ෆොටෝකොපියක් ගහගත්තා නම් එතකොට ලේසි පුරවන්න. හරිද? මම ඕන්නම් මේක එවන්නම්. මම මේක එවලා තියන්නම්. හරිද? ඔයගොල්ලෝ මේකෙන් අරගන්න print out එකක් ඒ පිටුව විතරක්. හරිද? අරගෙන කරන්න. අරක පුරවගත්තද ඒ අභ්‍යාසය කළාද? ඉවර කරගත්තද විදුනි? මට එවන්න බලන්න ඒ කරපු එක. තුන්දෙනා ලියලා ඉවරද? තාම කරනවද ඒක පුතේ? ඒ මම දුන්න ආකෘති පත්‍රය. හ්ම්? විදුනි ඉවරද? ඔව් මිස්. එවන්න බලන්න ඒ ටික. මිස් අර අත්සන් දෙකට බොරු දෙකක් ගැහුවා. කමන්නේ. ඒකට කමන්නේ බොරු අසරන් ගැහුවට. හරිද? ශනිදි ඉවරද? ඔව්. මට එවන්න බලන්න චමීෂ මට පස්සේ එවන්න. එතකොට තව පොඩි වැඩක් තියෙනවා. ආකෘති පත්‍ර මේ කොටස අපි කියෙව්වේ නෑ නේද? අච්චු පොතේ ටික. අපි ඒක පොඩ්ඩක් කියවලයිමු ආකෘති පත්‍රය. මට විදුනිය කියවන්න බලන්න මේක ඉස්සෙල්ලා. පස්සේ එවන්න. කියවන්න පුතේ.
පේනවද ස්ක්‍රීන්? ජීවිතයේ විවිධ ආ අවස්ථාවල නොයෙක් අවශ්‍යතා කියන්න. ජීවිතයේ විවිධ අවස්ථාවල නොයෙක් අවශ්‍යතා සඳහා ආකෘති පත්‍ර පිරවීම සිදුවෙයි. ආකෘති පත්‍ර නිවැරදිව සම්පූර්ණ නොකිරීම ඒවා ප්‍රතික්ෂේප වීමට හේතු වෙයි. එයින් ඉල්ලුම් කරන්නාට තම අරමුණු ඉටු නොවීමෙන් විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවෙයි. ආකෘති පත්‍රයක් සම්පූර්ණ කිරීමේදී පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා දී ඇති උපදෙස් හා ආකෘති පත්‍රයෙහි සඳහන් කරුණු හොඳින් කියවා තේරුම් ගන්න. ආකෘති පත්‍රයේ දක්වා ඇති උපදෙස් පරිදි නම ලියන්න. සම්පූර්ණ නම, උපැන්න සහතිකයේ සඳහන් සම්පූර්ණ නම, මුලකුරු සමග නම, මුල් අකුරු සහිතව නම, මුලකුරු වලින් කියවෙන නම, මුල් අකුරු වලින් හැඟවෙන කොටස්. හරි. අදාළ අහගන්න. තැන්හි හරි ලිපිනය පුතේ. සඳහන් ඔන්න කරන්න. අහගන්න. සඳහන් විදුනි. ජීවිතේ විවිධ අවස්ථාවල අපි ඉස්සෙල්ලත් කතා කළා නොයෙක් අවශ්‍යතාවලට අපිට මේ ආකෘති පත්‍ර ලියන්න සිද්ධ වෙනවා. එතකොට මෙතනදී මම මේ අච්චු පොතේ තියෙන කොටස් වලින් මට වැදගත් වෙන්නේ පුතේ ආකෘති පත්‍රයේ දක්වා තියෙන උපදේශ පරිදි අපි ඒ උපදේශ නිසි ලෙස කියවලා හොඳින් තේරුම් අරගෙන තමයි ආකෘති පත්‍රය සම්පූර්ණ කරන්න ඕන. දැන් ආකෘති පත්‍රයේ සම්පූර්ණ නම කියලා යම් තැනක තිබ්බොත් කොහොමද සම්පූර්ණ නම ලියන්නේ? විදුනි කියන්නේ සම්පූර්ණ නම මොකද්ද? කියන්න විදුනි. අමරසිංහ ගමෑතිගේ විදුනියා නිලක්නී අමරසිංහ. මොකද්ද අමරසිංහ ගමෑතිගේ ගම ඇදිගේ නේද? හා විදුන්‍යා ඇතිගේ මිස්. නිලක්ෂිද? විදු නිලක්නී. නිලක්නි. විදුන්‍යා නිලක්නි අමරසිංහ. ඔව්. දැන් ඔයාගේ පුතේ මුලකුරු සමග නම ඇහුවොත් කොහොමද අපි ලියන්නේ? AGVN අමරසිංහ. හරිද? A මේ බලන්න AG V N අමරසිංහ. ඔන්න ඕක තමයි ඔයාගේ මුලකුරු සමග නම. හරිද? මුලකුරු සමග නම ඇහුවොත් ওই විදිහට තමයි ලියන්නේ. අමරසිංහ. මුලකුරු වලින් කියවෙන නම. මොකද්ද මුලකුරු වලින් කියවෙන නම? අමරසිංහ ගම ඇදිගේ විදුන්‍යා නිලක්නි කියන එක තමයි මුලකුරු වලින් කියවෙන්නේ. හරිද? අමරසිංහ ගමෑදිගේ විදුන්‍යා නිලක්නි. ඉතින් ওই විදිහට තමයි ලියන්නේ. එතකොට මට කියන්න ෂෙනුදගේ සම්පූර්ණ නම මොකද්ද ෂෙනුදී? සෙනදිගේ හංසා හෙට්ටිගොඩ. මොකද්ද? සෙනදිගේ හංසා හෙට්ටිගොඩ. ෂෙනුදි ගිහන්සා හෙට්ටිගොඩ. ෂෙනුදි ගෙහන්සා මුල් අකුරු නෑනේ මුලට නෑනේ වාසගමක් නේද? නැරි. හෙට්ටිගොඩ. දැන් ඔයාගේ සම්පූර්ණ නම ඕක. මුලකුරු සමග නම කොහොමද ලියන්නේ? S G හෙට්ටිගොඩ. හරිද? SG හෙට්ටිගොඩ. මුලකුරු වලින් කියවෙන නම කියලා ඇහුවම පුතේ ලියන්න ඕන ෂෙනුදි ගෙහන්සා. පැහැදිලිද ෂෙනුදි? තේරුණාද? හරි. එතකොට ඔය විදිහට පුතේ අපි සම්පූර්ණ නම ලියන්න, ඒ වගේ මුලකුරු සහිත නම ලියන්න, මුලකුරු වලින් කියවෙන නම ලියන්න අපිට වෙනවා ආකෘති පත්‍ර පුරවනකොට. ඒ වගේම අදාළ තැන්වල ලිපිනය. මං ශමීෂගෙන් ඇහුවේ නැත්තේ ශමීෂාව මට පැහැදිලි නැති හින්දා පුතේ
අදාළ තැනි ලිපිනය සඳහන් කරන්න ඕන. ඒ වගේම සඳහන් කළ යුතු කරුණු හරිම කෙටියෙන් තමයි දක්වන්න ඕන පුතේ සංක්ෂිප්තව. සත්‍ය හා නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් කරන්න. හුරු පුරුදු අත්සන හැමතැනම එකම අත්සන තමයි යොදන්නේ. එක එක තැන්වල එක එක අත්සන් යොදන්නේ නැහැ. හුරු පුරුදු අත්සන දිනය අදාළ තැන යොදන්න ඕන. ඒ වගේම කාර්යාලීය ප්‍රයෝජනය සඳහා කියලා තියෙනවා නම් ඒ තැන් අපි පුරවන්නේ නැහැ පුතේ. කාර්යාලීය ප්‍රයෝජනය සඳහා ඇති තැන් සම්පූර්ණ කිරීමෙන් වළකින්න ඕන. ඒ වගේම මේ බොහෝ ආකෘති පත්‍ර සකස් වෙලා තියෙන්නේ එක් කරුණකට අදාළ තොරතුරු ලියා දැක්වීමට හිස් තීරු විදිහට. මේ තියෙන හිස් තීරු විදිහට තමයි ආකෘති පත්‍ර සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒවා පුරවන්නේ කොහොමද කියන එක අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. නූතන පරිගණක තාක්ෂණය නිසා ඉල්ලුම්පත් තෝරා ගැනීම, තොරතුරු එකලස් කිරීම, විශ්ලේෂණය කිරීම කාර්යක්ෂම වෙලා තියෙනවා. ඒ කියන්නේ හරි ඉක්මනින් මේ දේවල් කරන්න පුළුවන් පරිගණක තාක්ෂණය නිසා. එතකොට මේ පරිගණක කාර්යයන්ට අදාළ වෙන විදිහට පුතේ ඉල්ලුම් පත්‍රවල ආකෘතියත් යම් යම් වෙනස්කම් වෙලා තියෙනවා. ඒ වගේ ආකෘති පත්‍රයක කොටසක් තමයි මේ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ දක්වලා තියෙන්නේ පහලින්. සම්පූර්ණ නම් එතකොට මේ දැන් ওই බැංකුවල පුරවනකොට අපි ඇප්ලිකේෂන් මේ විදිහට තමයි කොටුවක් විදිහට දෙන්නේ. එතකොට දාන්නේ එක අකුරක් මේ එක කොටුවකට එන විදිහට. පෞද්ගලික ලිපිනය, ජාතික හැඳුනුම්පත, වයස, උපන්දිනය. මේ වගේ ආකෘති පද සම්පූර්ණ කරනකොට පුතේ අපි එක කොටුවකට එක අකුරක් අංකයක් හෝ අංකයක් විදිහට තමයි යොදන්න ඕන. දැන් ඇඩ්‍රස් එක ලියනකොට ලිපිනේ ලියනකොට එක අංකයයි ලියන්නේ. ඉතින් ඇතැම් විට දෙන ලද උපදේශ අනුව ආකෘති පත්‍රයක් තමාටම පිළියෙල කරගන්න සිදු වෙන අවස්ථාත් වෙනවා. දැන් අපි හිතන්නකො රැකියා ඉල්ලුම් පත්‍රයක් වගේ එක අපිට සමහරවිට අපිට තනියෙන් හදා ගන්නත් පුළුවන්. එතකොට සඳහන් කළ යුතු කරුණු ක්‍රමානුකූලව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන විදිහට මේ ආකෘති පත්‍රය සකස් කරලා ඉල්ලුම්කරු තමන්ගේ ජීවදත්ත ඒ කියන්නේ තමන්ගේ මේ පෞද්ගලික තොරතුරු අධ්‍යාපන සුදුසුකම් මේ හැම දෙයක්ම ඇතුළත් කළේ සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් විවිධ පාඨමාලා රැකියා විභාග තරඟ මේ වගේ දේවල් වලට සම්පූර්ණ කරන්න ඕන විස්තරාත්මක ආකෘති පත්‍ර වගේම එදිනෙදා සමාජ ජීවිතයේදී අවශ්‍ය වෙන ආකෘති පත්‍ර රැසකුත් අපිට හම්බ වෙනවා. මේ බැංකු කටයුතු වලදී සම්පූර්ණ කළ යුතු ආකෘති පත්‍රයක්. මම ඔයගොල්ලන්ට කිව්වේ ඔයගොල්ලන්ටත් මේ වගේ ස්ලිප් එකක් අම්මට හරි තාත්තට හරි කියලා ගෙන්නගෙන ඒක පුරවල ස්ලිප් එක ඔයගොල්ලන්ට කැමති මුදලක් දාන්න ඉල්ලුම් කරන්න ස්ලිප් එක පුරවල ඒක පොතේ අලවන්න. අලවලා මට ෆොටෝ එකක් දාන්න සෙනසුරාදා ක්ලාස් එකට ඉස්සෙල්ලා. ඉතින් පුතේ ඔය විදිහට මේ තියෙන්නේ කාලයක් පුරා අපේ රටේ විදුලි පණිවිඩ සේවාව වර්තමානයේ වන විටත් ක්‍රියාත්මකයි. අර ටෙලිග්‍රෑම් කියන එක දැන් ගොඩාක් ටෙලිග්‍රෑම් ගහනවා අඩුයි ඊමේල් තමයි යවන්නේ. වර්තමානයේ වන විට අභාවයට ගිහිල්ලා තියෙනවා. ඒ වෙනුවට ටෙලිමේල් පණිවිඩ සේවාව පැමිණලා තියෙනවා. මේ තියෙන්නේ ඒ සම්බන්ධ ආකෘතිය. මේ ටෙලිමේල් සේවාවට සම්බන්ධ ආකෘති පත්‍රයක් තමයි පුතේ මේ තියෙන්නේ. මේ ආකෘති පත්‍රයත් ඔයගොල්ලෝ ෆොටෝකොපි එකක් අරගෙන මම එවන්නම් දැන් අච්චු පොතේ ඒ කොටස පුරවලා තියන්න. හරිද? ඒ වගේම මේ තියෙන තැපැල් හැඳින්වීමේ පත්‍රයක්. මේකත් පුරවලා තියන්න. ඒ ටිකම අලවන්න පොතේ. හරිද? සිංහල පොතේ අලවන්න. එහෙනම් මම අදට ක්ලාස් එක නවත්තන්නම්. ඕගොල්ලෝ ඔය